ගොඩක් දුරට ඉතින් ගොඩක් රෙස්ටුරන්ට් වල එහෙම තමයි කරන්නේ. ඔය කියන්නේ නැහැ ඉතින් කවුරු. ඉක්මනින්ම හදා ගන්න පුළුවන් chili paste recipe එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ගොඩක් යාළුවෝ මට කියලා තිබුණා chili paste recipe එකක් කියලා දෙන්න කියලා. ඉතින් මම අද හදනවා හරිම ලේසියෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් chili paste recipe එකක්. ඉතින් මේක මගේම recipe එකකට තමයි මම හදන්නේ. ඒ කියන්නේ මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය original recipe එක මම වෙනස් කරලා තමයි මම හදන්නේ. කෑලි මිරිස් කිලෝ එකකින්. එතකොට සාමාන්‍ය පොල් තෙල් ලීටර් එකමාරක් විතර ගන්න පුළුවන්. මම ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද මම chili oil එකකුත් මේක මම හදා ගන්නවා. වෙනම chili oil එකක් හදා ගන්නට කාලයක් නැහැ. ඒ නිසා මම පොල් තෙල් ටිකක් වැඩිපුර එකතු කරනවා. මෙතන තියෙන සාමාන්‍ය පොඩියට කපාගත්ත බීලුණු ග්‍රෑම් 500ක්. තෙල් එක රත් වෙන්න කලින් තමයි මම මේක දාන්නේ. මොකද තෙල් එකත් එක්ක මේක රත් වෙලා බෙදෙන්න ඕනේ. එතකොට තමයි මේ ලුණු වල තියෙන ෆ්ලේවර් එක හොඳට තෙල් එකට උරාගන්නේ. ලුණු එක මේ බෙදීගෙන නැද්දි මම මේකට දානවා ඉඟුරු ග්‍රෑම් 50ක්. මේක වැඩි වුණාට ගැටලුවක් නැහැ. සාමාන්‍ය 50ක් වගේ දැම්ම නම් ප්‍රමාණවත්. මේකෙන් අර පොඩි සුවඳක් තමයි එන්නේ අපේ chili paste එකට. ඉතින් මම මේ හදන රෙසිපි එක මගේ රෙසිපි එකක්. සාමාන්‍ය අපි 10 දෙනෙක් ඇදුවොත් 10 දෙනා හදන්නේ 10 විදියකට. ඒ කියන්නේ මේ ගන්න ප්‍රමාණයන් එකිනෙක එකිනෙකට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සුදු ලුණු ග්‍රෑම් 150ක් තියෙනවා. ගින්දර මධ්‍ය ප්‍රමාණය තමයි තියාගන්න ඕන. එතකොට තමයි මේ ටික හොඳට ගානට ෆ්‍රයි වෙලා හොඳ ක්‍රිස්පි ගතියක් එන්නේ. ඇත්තටම මේ chili paste එකේ ඔරිජිනල් රෙසිපි එකට එන ප්‍රමාණයන් දාලා හැදුවාම chili paste එක එච්චර ලොකුවට රහක් නැහැ. ඉතින් ඒකින්ද මම මේකේ ප්‍රමාණයන් ටික වෙනස් කරලා තමයි හදන්නේ. පූනිස්සෝ ග්‍රෑම් 100ක් දානවා. මේක හොඳට හොදලා මම පොඩ්ඩක් වතුර බහින්න තියලා අරගෙන තියෙන්නේ. මේ ප්‍රමාණයන් වලට වැඩිපුර ඕන නම් එකතු කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අපි කෑලි මිරිස් එක එකතු කරනකොට මේක හොඳටම තෙල් එක නිවිලා තියෙන්න ඕන. නැත්තම් මේ කෑලි මිරිස් එක ඕනට වඩා කුක් වුණොත් මේ තිත්තරහ එන්න ගන්නවා. එතකොට රසය නැති වෙනවා මේකේ. මෙන්න මේ ගානට ආවට පස්සේ ගින්දර අඩු කරගන්නවා. සාමාන්‍ය නිකන් පොඩි ගින්දරක් තිබ්බම ඇති. මේ තෙල් එකේ රසය ඉතුරු ටික බැදෙනවා. ඒතකොට තෙල් එක හොඳට නිවෙනවා. ඊට පස්සේ තමයි අපි chili paste එක එකතු කරන්නේ. ඒ කියන්නේ අපි කෑලි මිරිස් එක එකතු කරන්නේ. මෙන්න මේ ගානට බැදුනහම ඇති. ඔයාලට පේනවා ඇති. ඕන වඩා කර වුණාම පොඩි තිත්ත ගතියක් එන්න බලනවා. ඒ කියන්නේ ඉතින් අපිට කෑලි මිරිස් එක එකතු කරගන්න මොකද chili paste එක. මෙතන මම කිලෝ එකක් අරගෙන තියෙනවා. ඒ ටික ඔක්කොම මම මේකට එකතු කරනවා. සාමාන්‍ය අපි chili paste එකකට සීනි ග්‍රෑම් 100ක් 150ක් විතර දැම්මම ඇති. ඒ කියන්නේ කිලෝ එකකට. නමුත් මේ අපිට ඕන එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ 100 150 දැම්මම ඇත්තටම මේ රසය පොඩ්ඩක් මදි. මම ඒ හින්දා මේකට සීනි ග්‍රෑම් 500ක් දානවා. සීනි ග්‍රෑම් 500ක් දාන හේතුව තමයි මේ chili paste එකේ එහෙම නැත්නම් කෑලි මිරිස් එකේ සැරගතිය පොඩ්ඩක් වැඩි. ඒක බාල වෙන්නත් එක්කම සීනි පොඩ්ඩක් වැඩිපුර එකතු කරනවා. ඒකේ පොඩි හැන්නේ ලුණු හැඳි 3ක් විතර එකතු කරනවා. මම නම් කැමති සාමාන්‍ය chili paste එක ටිකක් normally සැරගතියකට ටිකක් sweet ගතියට ඔයාලට ඕන නම් මේ වෙලාවේදී මේ අජිනෝමෝටෝ වගේ එකතු කරගන්න ග්‍රෑම් 50ක් වගේ එකතු කරගන්න පුළුවන් කිලෝ එකට. මම නම් MSG එකතු කරන්නේ නැහැ. නිකන් normally තමයි හදන්නේ. මොකද අපි රෙස්ටුරන්ට් එකේ ගොඩක් ඒවාට MSG පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ ඕනට වඩා MSG පාවිච්චි කරපුවාම අපේ දිව ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඒ රස නැතුව බැරි වෙනවා. එහෙම දෙයක් තමයි ඒකෙන් වෙන්නේ. අනිත් කාරණාව තමයි මේ සාමාන්‍ය අපිට අර ශරීරය ඇතුලෙන් වේලෙන්න බලන හින්දා මේ වතුර දිභා ගතියක් එන්න බලනවා. ඔන්න ඔය ඉෆෙක්ට් එක තමයි ඒකෙන් තියෙන්නේ. වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ අපි ඉලිප දැන් හොඳටම අඩු කරලා තියෙන්නේ. ඒ අඩු ගින්දරේ මේක ටිකක් වැඩි වෙලාවක් කුක් කරගන්න ඕන. සැරින් සැරේ කාල් ගග. එහෙම කරන්න හේතුව තමයි මේ අර කෑලි මිරිස් වල අමු ගතිය යනවා. එතකොට තමයි මේ සැර ටිකක් බාල වෙන්නේ. ටික වෙලාවක් අපි කුක් කරනකොට ඔයාලා වෙන නැති මේක නිකන් අර තෙල් ගතිය තාම එළියට ඇවිල්ලා නැහැ. මේක තෙල් ගතිය එළියට එන්න නම් පොඩි වැඩක් කරන්න ඕන දැන්. අපි සෝයා සෝස් සාමාන්‍ය මේ සැඳි දෙකක් තුනක් වගේ එකතු කරනවා. එතකොට මේකෙන් අර කළු පාට ගතියක් එනවා අපේ chili paste එකට. ඊට අමතරව අපි මේකට දානවා තක්කාලි සෝස් එක. මේකෙන් එන හොඳ පැන් රසකුත් එනවා. ඒත් අමතරව හොඳ ඇඹුල් ගතියක් එනවා chili paste එකට. මේ ගොඩක් දෙනෙක් දාන්නේ නැහැ මේක. මම නම් දානවා අනිවාර්යයෙන්ම. එතකොට තමයි අර තෙල් ගතිය හැම එළියට එන්නේ. නැත්තම් මේක නිකන් අර මේ මොනවද 10 ගොඩක් වගේ තමයි chili paste එක තියෙන්නේ. ඔයාලා දැන් වෙන්නේ දැන් තෙල් ගතියක් තිබ්බේ නැහැ ඉස්සෙල්ලා මේ සෝස් එක දාලා කලවම් කරාට පස්සේ තමයි තෙල් ගතිය මේක එළියට එන්නේ හොඳටම. අපි සෝස් එක දැම්මට පස්සේ තමයි මේ අර තෙල් ගතිය එළියට එන්නේ. මොකද අර සෝස් එකේ තියෙන thickness එකත් එක්ක කෑලි මිරිස් ටික හොඳට අල්ල ගන්නවා. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ මේක දැන් කුක් වෙන්න තියන්න ඕන. එතකොට මේ අර chili paste එකේ තියෙන සැර ගතිය පොඩ්ඩක් බාල වෙනවා. දැන් අපිට මේ තෙල් එක පෙරලා ගන්න පුළුවන් chili oil එකකට. සාමාන්‍ය මම නම් ගොඩක් දුරට එහෙම තමයි කරන්නේ chili oil එක වෙනම හදන්නේ.
චිලි පේස්ට් එක ගහන වෙලාවටම වැඩිපුර තෙල් දාලා හදලා මේ චිලි ඔයිල් එක විදිහට අයින් කරගන්නවා. දැන් මේක හදලා ඉවරයි. ඇත්තට මේක මාරම රසයි, මාරම ටේස්ට් එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේරි. ඒ කියන්නේ මම මේ දාපු මේ ඉන්ග්‍රීඩියන්ස් ටික ඒ විදිහටම දාලා හදලා ගන්නවා නම් මේක මාරම ටේස්ට් එකක් තියෙන්නේ. ඒවලට ඒව ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට වෙනවද මේක තියෙන්න මේ තෙල් එක එළියට එනවා. ඒ එහෙම එන්නේ අර අපි දාන සෝස් එකේ හින්දා. ඒක ඔයිල් එක දැන් අයින් කරගන්නවා. ඔයිල් එක තිරි ඔයිල් එකක් විදිහට මම පාවිච්චි කරනවා. වීඩියෝ එකෙන් ඔයාලට ගන්නේමක් තියෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් ලිස්ට් එකේ ලියාගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ රෙසිපි එක ඔයාලගේ නොදන්න යාළුවෝ අතර ෂෙයා කරගන්න. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.